හරි මෙහෙමයි දැන් කතා කරනවා කිව්වේ ධම්ම ශ්‍රවණය ගැන්නේ. ඒතර මේක තමයි තාම වැදගත්ම කොටස. ඒ කියන්නේ හරියටම ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් මේක බුද්ධ දේශනේ කාටවත් උගන්වන්න අමාරු කොටස. ඒ කියන්නේ කාටවත් මේක පැහැදිලි කරලා දෙන්න අමාරුයි. ඒ කියන්නේ ධම්ම ශ්‍රවණය කියන එක සිද්ධ විය යුත්තේ කොහොමද කියන එක ඇත්තටම මේ උගන්වන්න ලේසි පාසු ක්‍රමයක් ලේසි දෙයක් නෙමෙයි. දැන් ඇත්තටම ඔය අහලා තියෙනවනේ මේ කුසල් රැස් කරන්න කියලා කතාවක්. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන කොටත් අන්තිම මොහොතේ කිව්වා කියන්නේ අප්‍රමාදව කුසල් රැස් කරන්න කියලානේ. එතකොට කුසල් රැස් කරනවා කියලා කියන්නේ අතන මේ කුසල් කියන වචනේ තේරුම කෞශල්‍ය කියන එක. කෞශල්‍ය කියන්නේ දක්ෂතාවයනේ. ඒක මොනවටද දක්ෂ වෙන්න ඕනේ? එතකොට දක්ෂ වෙන්න ඕනේ මෙන්න මේ ධම්ම ශ්‍රවණය කියන එක හරියටම අල්ලගන්න. ඒකට තමයි දක්ෂ වෙන්න ඕනේ. අන්තිම මොහොතේ කිව්වේ මෙන්න මේ අහන ක්‍රමය. අහන ක්‍රමය හරියටම අල්ලගන්න දක්ෂ වෙන්න ඕනේ. කුසල් රැස් කරනවා කියලා කුසල් රැස් කරන්න කිව්වේ ඔන්න ඔකට. එහෙනම් මේ පින් කරන්න ඕවා එකතු පින් කියලා જાතිය එකතු වෙනවා එහෙම එකට නෙමෙයි. අහන ක්‍රමය හරියටම අල්ලගන්න දක්ෂ වෙන්න ඕනේ. ඔකට තමයි කුසල් රැස් කරනවා කියන අතර. එතකොට ඔය ඊළඟට ඔය ධම්ම ශ්‍රවණය කියන එකෙන් තමයි මේ ලෝකේ වැඩිම ප්‍රමාණයක් 99.99ක් ඊට වැඩි මිසක් අඩු නැහැ. ඒ සා ප්‍රමාණයක් නිවන් දැක්කේ ඔය ධම්ම ශ්‍රවණය කියන ක්‍රමයෙන්. ධම්ම ශ්‍රවණය කියන සිද්ධාන්තය පාවිච්චි කරලා තමයි වැඩිම ප්‍රමාණයක් නිවන් දැක්කේ. ඒතර මේක ඊටාම වැදගත්. මේකේ තියෙන ගැටලුව තමයි හරියටම මෙන්න මේ විදිහට කරන්න කියලා දෙන්න අමාරුයි. නිසා මම පුළුවන් උපරිම උත්සාහය ගන්නම් මේක අල්ල ගන්න බලන්න. හරි. එතකොට අපි මුලින්ම බලමු දැන් පාවිච්චි කර වචන තියෙනවානේ. ධම්ම ශ්‍රවණය. දැන් හුඟක් අය දැන් මාව දන්න හුඟක් අය දන්නවා ධම්ම කියන්නේ මොනවද කියලා. ධම්ම කියලා කියන්නේ අය මුලින්ම මම කියන්නම් ඒ ටික. ධම්ම කියලා කියන්නේ බුද්ධ දේශනේ ඇත්තටම සරල සිංහල භාෂාවෙන් කිව්වොත් ධම්ම ශ්‍රවණය කියන්නේ ඕනම දෙයක් හැදලා තියෙන කුඩාම ස්වභාවය. ඕනම දෙයක් උදා කොටස් වල කඩාන ගිහිල්ලා කඩන්න බැරි තරමට කුඩාම ස්වභාවයට තමයි ධම්ම කියලා කියන්නේ. ඒ ස්වභාවයෙන් තමයි සියලුම දේවල් හැදිලා තියෙන්නේ. හරි ඒක ගන්න දෙන්නේ දැන්. එතකොට අන්නේ ස්වභාවයේ හැසිරීම නිරීක්ෂණය කරන එක තමයි අත්‍තරම ඒ ස්වභාවය දැක ගැනීම තමයි අත්‍තරම ඔය යථා භූත ඥාන දර්ශනය කියලා කියන්නේ. එහෙම නැත්නම් නිවන් දකින්නවා කියලා කියන්නේ. සෝවාන් වෙනවා කියලා කියන්නේ ඔන්න ඔය කොටස් තුනෙන්ම කිව්වේ එකම දේ. ඔය යථා මේ කුඩාම ස්වභාවය නිරීක්ෂණය කිරීම. ඒක නිරීක්ෂණය කරන්න ඉඩ දෙන්නේ නැත්තේ අපේ මනස කියලා එකක් තියෙනවා. ඒ මනස මැදිහත් වෙලා වෙන මායාවල් නිර්මාණය කරන නිසා තමයි අපිට ওই යථා ස්වභාවය දැක ගන්න බැරි. දැන් ඒ ටික දන්නවා. එතකොට මුලින්ම අපි ඉස්සර කරා ওই යථා ස්වභාවය දැක ගන්න නම් මේ මනස කියන එකෙන් අයින් වෙන්න ඕනේ. මනස කියන එක යම් මොහොතකට කයට සම්බන්ධ වෙලා තියෙන මනස කියන එක යම් මොහොතකට කයින් අයින් වෙන් කර ගන්න ඕනේ. වෙන් වෙච්ච සැනින් මේ යථා ස්වභාවය දැක ගන්න පුළුවන්. හරි. එතකොට මේ පටන් ගන්න මේ විදිහ මම කියන්නම් තව ටිකක් මේ විශේෂ දෙයක්. දැන් හුඟක් අය ප්‍රශ්න කරන්නේ. හරි. දැන් මේ බුද්ධ දේශනේ තියෙනවා වැදගත් වචන කීපයක්. ඒ කියන්නේ ඔය අවිද්‍යාව. ඒ කියන්නේ අවිද්‍යාව ඊළඟට ආයතන ඊළඟට
ඔය ඇති නැති වෙන ස්වභාවය මොකද? අනිත්‍ය. ඔන්න ඔය වගේ වචන. ඒවා ඇත්තටම ඒවා තියෙන්නේ මේ ওই ධම්ම ස්වභාවය, ධම්ම කියන ස්වභාවය දැක්කට පස්සේ අවබෝධ වෙන ඥාණයට අහු වෙන දේවල් ඒවා. ඒවා මේ සාමාන්‍ය පෘථග්ජන ස්වභාවයට වැටහෙන දේ වචන නෙමෙයි. තව තුඟක් අය ප්‍රශ්න කරන්නේ අන්න ඒව ගැන. ඒව ගැන ප්‍රශ්න කළ වැඩක් නැහැ ඇත්තටම. ඒව ගැන ප්‍රශ්න කරාම දෙන උත්තරයක් දුන්නාම කවුරු හරි ඒවා ආපහු මනස සම්බන්ධ කරගෙන වෙන සංකල්පයක් හදාගෙන දැනුමක් හැටියට මතකට දාගන්නවා. ඒ නිසා ඒව ගැන ප්‍රශ්න කරන එක ඇත්තටම නිෂ්ඵලයි. ඒව ප්‍රශ්න කරන්න ඕනේ ඒව ගැන නෙමෙයි. ওই ධම්ම ස්වභාවය දැක ගන්න යන පාර ගැන විතරයි ප්‍රශ්න කරන්න ඕනේ. ප්‍රශ්න කරනවා නම් එතනින් එහා ඔය කියන්නේ ප්‍රතිඵලයේ සම්බන්ධයේ තියෙන ඔය කියන්නේ මේක ඇත්තම ගැටලුව ආවේ දැන් ත්‍රිපිටකයේ තියෙන උගක් වෙලාට බුදුහාමුදුරුවෝ එක එක අවස්ථාවලදී එක එක්කෙනා අහපු ප්‍රශ්න වලට දුන්න උත්තරනේ. උගක් වෙලාට සූත්‍ර පිටකේ පුරාම තියෙන ඒවානේ. එතකොට ඒ ප්‍රශ්න අහන අය සමහර අය පෘථග්ජන. සමහර අය සෝවාන් වෙච්ච අය. සමහර අය සකෘදාගාමී වෙච්ච අය. ඊළඟට අනාගාමී වෙච්ච. ඔන්න ඔය එක ස්ටේජස් වල ඉන්න අය අහපු ප්‍රශ්න වලට තමයි උත්තර දීලා තියෙන්නේ. එතකොට අපි නිකන් හිතමු සකෘදාගාමී වෙච්ච කෙනෙක් බුදුහාමුදුරන්ගේ යම් ප්‍රශ්නයක් ඇහුවාම ඒකට දුන්න උත්තරේ ත්‍රිපිටකේ ලියලා තියෙනවා. ත්‍රිපිටකේ පිළිවෙලක් නැහැනේ. ඒ වෙන් කිරිල්ල මොකක්වත් නැහැ. ඒ අහන ප්‍රශ්නෙට උදාල උත්තරේ බුදුහාමුදුරු දීලා තියෙනවා. ඒතර ඒක මේ සාමාන්‍ය පුතග්ජන පුද්ගලයා ඒක කියවලා ඒකෙන් යමක් වෙන එයාගේ වචන දාලා එයාගේ දැනුම මේකට සම්බන්ධ කරගෙන වෙන කතන්දරයක් හදාගෙන ඒකෙන් වෙන එකක් මවා ගන්නවා. ඒක ලොකු අවුලක් ඒක. නිසා යන්න ඉස්සරලාම අන්න ඒ ටික මේ වෙන් කරගන්න ඕනේ. ත්‍රිපිටකයේ ඒ වගේ මේ මහා ගොඩක් දේවල් තියෙනවා. ඒතකොට ඒවට පැටලලා තමයි මේ අවිද්‍යාව ගැන ප්‍රශ්නයි ඔය එක ඒවා ප්‍රශ්න අහන්නේ. එතකොට දෙන උත්තරෙත් අර ත්‍රිපිටකයේ මෙහෙම තිබ්බා අර එහෙම තිබ්බා කියලා තර්ක කරනවානේ. එතකොට ඒවා කොහෙත්ම මේ ඇත්තම ඔය දැන් කියලා මේ කරන්නත් බෑ. මොකද දැන් පොතේ මෙහෙම තිබ්බා කියලා තර්ක කරනවා. නිසා කරන්න ඕනේ ඉස්සරලාම මේ ඔය ලොකු ප්‍රශ්න වලට යන්නේ නැතුව සරලව අංකයකට ඔලුව දාගන්න ඕනේ මේ මනසෙන් ගැලවෙන්නේ කොහොමද? ඊට පස්සේ මනසෙන් යම් මොහොතකට ගැලවෙච්ච වෙලාවට ඔය අහන ප්‍රශ්න වලට ඔක්කොම උත්තර තමයි හම්බ වෙනවා. ඒක වැඩි අවධානයක් දෙන්න ඕනේ ඒකට. අර ඈත තියෙන ප්‍රශ්න වලට නෙමෙයි, ප්‍රතිඵලයේ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න වලට නෙමෙයි. ප්‍රතිඵලයේ තියෙන ප්‍රතිඵලයේ සම්බන්ධයෙන් ඇති තියෙන වචන අරගෙන ඒවා මොනවද කියලා දැන් කිව්වට තේරෙන්නේ නැහැ. හරි? දැන් මම ඉස්සල්ලා කිව්වා ධම්ම ගැන. ධම්ම කියන ස්වභාවය දැක ගැනීම තමයි අතර නිවන් දකින්න කියන්නේ. කිව්වනේ. එතකොට ඔන්න ඔය ධම්ම හැදුනේ කොහොමද කියලා කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත්, ඒ කියන්නේ ඕනම දෙයක් හැදලා තියෙන්නේ ඊටාම කුඩා ඇති වෙන නැති වෙන ඔය ධම්ම කියන ස්වභාවයෙන් නම් කවුරු හරි ඇහුවොත් එනවා මේ ධම්ම හැදුනේ කොහොමද? අන්න ඒවට උත්තර හම්බෙන්නේ ඊට පස්සේ. කොහොමද මේ ධම්ම හැදුනේ? අන්න එතකොට තමයි අවිද්‍යාව ඔක්කොම කතන්දර ටික එන්නේ. ඊළඟට ඒ ධම්ම වලින් තව දේවල් නිර්මාණය වෙලා අන්තිමට මේක ගහක් පුද්ගලයෙක් සතෙක් මොහම හැදෙන ක්‍රියාවලිය දක්වා එනකොට ඒ දැනුම එන්නේ ඊට පස්සේ. කොහොමද එන ඊට මේක විකාශනය වුණේ? ඒක ඊට පස්සේ එන ඥානයකට අවබෝධ වෙන දෙයක්. නිසා ප්‍රශ්න කරන්න ඕනේ ඒ ගැන නෙවෙයි. ඉස්සලා පළවෙනි ගැටේ ලියා ගන්න ඕනේ. අහලා දෙනවා අන්තෝ ජටා බහි ජටා කියලා. බහි ජටා කියන එක තමයි අපි ඉස්සලාම ගලව ගන්න ඕන. අමාරුම ගැටේ ඕක. හරි? පළවෙනි වතාවරේ කාය මනස වෙන් කියන එක වෙන් කර ගැනීම තමයි බහි ජටා කියන්නේ. එන්නේ එළියෙන් තියෙන ගැටේ. හරි? ඊතුරු ගැට තුන තියෙන්නේ ඇතුලේ. ඒක ඇතුලෙන්ම ලිහලා දෙනවා. ඒකට කාගේවත් උදව්ව අවශ්‍ය නැහැ. ඇතුලෙන්ම කියලා දෙනවා මේ කරන්න ඕන දේ. මේ ඇතුලෙන් ඒ කියන්නේ වෙන පිටින් කවුරුත් කියලා දෙන්න අවශ්‍ය නැහැ.
මාර්ගයක් පෙන්වලා දෙන්න ඕනේ මෙන්න බහිජටා කියන එක ලියා ගන්න. ඒ කියන්නේ එළියෙන් තියෙන ගැටේ ලියා ගන්න තමයි කාගේරි උදව්වක් ඕනේ. හරි. ඒතර අපි ආවේ මුලින්ම කියවනේ ධම්ම ශ්‍රවණය. හරි. ඒතර ඔක වචන දෙකක් තියෙනවා. ධම්ම කියන එක දැන් කිව්වා. දෙවෙනි එක ශ්‍රවණය. ශ්‍රවණය කියන්නේ සාමාන්‍ය කාගේරේව ශ්‍රවණය කියන මොකක්ද කියලා මම ටක් ගාලා කියනවා ඇහෙන එකට කියලා. හරි. ඇහෙන එකට තමයි ශ්‍රවණ කියන්නේ. ශ්‍ර. එතකොට අපි නිකන් කල්පනා කරන්න අපිට යමක් ඇහුනොත් අපි කොහොමද ඒක ග්‍රහණය කරගන්නේ? කවුරු හරි මොකක් හරි කියපු ගමන් කනට ඇහුණා ඒක ඇහෙන සද්දේ හරි කියපු දේ හරි එහෙම සංඥාවක් දිගේ මේ ස්නායු දිගේ මොළයට ගියා මොළෙන් මනසට ගියා මනසෙන් ආපහු මතකයේ සම්බන්ධ කරගෙන වෙනම එකක් අපි නිර්මාණය වෙන ඇතුලින් අන්න ඒක තමයි අහන එක තේරුම් ගත්තා කියන්නේ. හරි. එතකොට ඇතුලෙන් ඇත්තටම සිද්ධ වෙන්නේ ඇතුලෙන් මේ අපි මාකර වාක්‍යයක් කිව්වා කියලා. වාක්‍යය මාකර කියපු ගමන් හරි වචනයක් හරි කියපු ගමන් අර ක්‍රියාවලිය සිද්ධ වෙලා ඇතුලෙන් මනස සහ මතකය සම්බන්ධ කරගෙන අපි මේක ග්‍රහණය කරගන්නවා. ඒක මේක තේරුම් ගන්නවා. ඒ කියන්නේ ඇතුලෙන් ඇත්තටම සිද්ධ වෙන්නේ ඇතුලෙන් තර්කයක් ගොඩ නැගෙනවා. පැහැදිලිද? ඇතුලෙන් තර්කයක් වගේ එකක් හැදුලෙන් හැදෙනවා. ඒ තර්කයේ හැදිලා තමයි අපි මේ යමක් ඒකෙන් තේරුම් ගත්තා හරි මොකක් හරි දෙයක් ඇතුලෙන් සිද්ධ වෙන්නේ. පැහැදිලිද? එතකොට අන්න ඒ ක්‍රමයට කියනවා තක්ක ක්‍රමය කියලා. ඔය ද්වේදා විතක්ක කියලා සූත්‍රයක් තියෙනවා. මේකේ ඔය විස්තර කරනවා. තක්ක ක්‍රමය. අපි මේ සාමාන්‍යයෙන් දැනුම කියන එක අපි මේ ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්න ඒවා සාමාන්‍ය දිනදා මොකක් හරි පත්‍රයක් බලලා හරි සංග්‍රහයක් කියවලා හරි මොකක් හරි මේකක් කියවලා හරි මොකක් හරි අහලා හරි යමක් ඉගෙන ගන්නේ අන්නේ තක්ක ක්‍රමයෙන්. තක්ක ක්‍රමයෙන් කියන්නේ ඇහෙන එක අර විදිහටම ස්නායු දෙකේ මොළට ගියා මොළෙන් මනසට ප්‍රක්ෂේප කරලා මනසෙන් මේ පැත්තට දැම්මා මොකද්ද කියලා හරිය මේ කරගත්තා ඇතුලේ තියෙනවත් එක සංසන්දනය කරලා දැනුමක් හැටියට දාගන්නවා මතකයට සංකල්පයකට මතකේ දාගන්නවා. ඒ කියන එක තේරුණා කියලා කියන්න ඕකට. ඒතර ඇතුලෙන් සිද්ධ වෙන ඇත්තටම තර්කයක් ඇතුලෙන් ගොඩනගා ගන්නවා. රයිට් අර පොතේත් මෙහෙම කිව්වා අහවලත් මෙහෙම කිව්වා දැන් මෙයා මෙහෙමත් කියනවා මෙයා මෙහෙම කෙනෙක් මෙයා කියන දේ හරි කියලා ඒ වගේ එකක් හදා ගන්නවා ඇතුලෙන්. ඕකට කියනවා තක්ක ක්‍රමය කියලා. ඔය ක්‍රමයට දැන් අතර මේ බණ අහනවා කියන එකත් ඔය ධර්මයේ ගැන කවුරු හරි කියන දේන එකත් අපි හැමෝම පොඩි කාලේ ඉඳන් ඇහුවේ ওই විදිහටනේ. නේ කිව්වා ඇතුලේ තියෙන තමන්ගේ තියෙන දේවත් එක්ක සංසන්දනය කරගත්තා තේරුම් ගත්තා. දැන් අතරම මේ අවිද්‍යාව කියන එක කතන්දරෙත් එන්න තේරුම් ගන්න ওই විදිහට තේරුම් ගන්න න්යාය උත්සාහ කරන්න ඕනේ. දුකකයි අවිද්‍යාව කියන එක වචනේ ගත්ත ගමන් තර්ක ඇතුලෙන් තර්ක කරලා මෙන්න මෙහෙම එකක් වෙන්න ඕනේ කියලා ඇතුලෙන් හදන එකක්. හදලා ඒක හරිද හරි කියලා මේ කරගන්නවා. ඒ විදිහට දැන් ඇත්තටම මේ ඇතුලෙන් කරන තර්කය තමන්ට ගැලපෙනවා නම් හරි ඒකට සැටිස් නම් අන්න පිළිගත්ත හරි කියලා. එහෙම තමයි ඒක අනිත් පැත්තක් ගන්න බලන්න. වැරදි එහෙම තමයි තමන් කලින් කවුරු හරි කියපු එකක් එක දැන් කවුරු හරි ඒක කියපු ගමන් කලින් කියපු එක හරි කියලා මතකේ දාන් ඉන්නවා. මේ කියපු එක එච්චරම සැටිස් නැත්නම් අන්න ඒක වැරදි කියලා තීරණය කරනවා. ඒ ක්‍රම දෙකෙම සිද්ධ වෙන්නේ අතුලෙන් තර්කයක්නේ. තර්කයක් හදලා තමයි මතකයට දාගන්නේ. සංකල්පයකට මතකයට දාගන්නවා. හරි හෝ වැරදි කියලා දාගන්න එකක්. හරි. ඒතකොට ඕකට ඔය ක්‍රමයට කියන තක්ක කියලා. තක්ක ක්‍රමය. අපි උපන්දා ඉඳන් මේ දක්වා මේ කවුරු හරි කියන දෙයක් ඇහුවනම් ඒ අහන්නේ ඔන්න ඔය ක්‍රමයට. ඇතුලෙන් තක්ක ක්‍රමය ඒක කියන තක්ක ක්‍රමය කියලා ඔන්න ඔය සිස්ටම් එක තමයි මේ යමක් අපි අහන්නේ. ඇහුම්කන් දෙන්නේ. හරි. ඒතර බුදුහාමුදුරුවෝ කිව්වේ
ඔය ක්‍රමයට අහලා මේක කරන්න බෑ. බුදුහාමුදුරුවෝ මේක විතක්ක ක්‍රමයට අහන්න කියලා. හරි? තක්ක ක්‍රමය නෙමෙයි විතක්ක ක්‍රමය. ඒ කියන්නේ තර්ක නොකර අහන්න ඕනේ. තර්ක කරන්න ඉඩ නොදී තර්ක කරන්න ඉඩ නොදී මේක ඇහෙන්න දෙන්න ඕනේ. අහනවත් නෙමෙයි ඇහෙන්න දෙනවා. ඇහෙන් දැරලා නිකන් ඉන්නවා. ඒ වගේ එකක්. හරි? එතකොට බලන්න ඕනේ තර්ක දැන් ඇතුලෙන් මේක ඕනම දෙයක් කියපු ගමන් කවුරු හරි එකට කන යොමු කරා නම් අර තක්ක ක්‍රමය ක්‍රියාත්මක වෙනවා ටක් ගාලා. තක්ක ක්‍රමයේ ක්‍රියාත්මක වෙන්න ප්‍රධානම හේතුව තමයි මනස කියන එක මෙදියත් වෙන නිසා. මෙදියත් වීම. මනස කියන එක මෙදියත් වෙච්ච ගමන් ඇහෙන එක තක්ක ක්‍රමයට ගන්න ඔයා. තක්ක ක්‍රමයට අරගෙන හරි හෝ වැරදි කියලා එකක් හදලා මතකයට දානවා. හරි? ඒකලා ඒක දැනුමක් හැටියට මතකයේ තියෙනවා. එතකොට එහෙනම් පැහැදිලි වෙන්න ඕනේ දේ තමයි විතක්ක ක්‍රමයට නම් මේක අහන්න ඕන ධර්මයේ ගැන. තක්ක ක්‍රමයේ ක්‍රියාත්මක කරන කෙනා අඩපණ කරන්න ඕනේ. තක්ක ක්‍රමයේ මොකක්ද දෙයක් කියපු ගමන් ඒක ඇහෙන් ඔළුවට ගන්නේ මතකයට දාගන්නේ තක්ක ක්‍රමයෙන් නම් ඒ ක්‍රමයට උදව් කරන්නේ මනස නම් එහෙනම් පැහැදිලිවම මනසේ මැදිහත් වීමකින් තොරවයි බුද්ධ දේශනාව අපි සවන් දෙන්න ඕනේ. හරි? සවන් දෙන්න කියලා වචනක් කිව්වනේ. සවන් දෙන්න. දැන් ඔය අහලා තියෙනවා අහලා ඇති එකත් පසක දැන් බණ අහනකොට කියනවා එකත් පසක සිට බණ අහනවා කියලා. එකත් පස කියන්නේ පහෙන් එකයි. හරි? පහෙන් එකයි. අපි ඕනම දෙයක් ඇඟ ඇතුළට ගන්න තියෙනවානේ ප්‍රධාන දොරටු පහක්. ඇස, කන, නාසය, දිව, ශරීරය. ඔය පහෙන් එකක් පාවිච්චි කිරීම තමයි එකත් පසක ඉන්නවා කියන්නේ. එකත් පසක සිට ඉඳගෙන බණ අහනවා කියන්නේ ඒකයි. ඒක මේ පැත්තකින් වාඩි වෙනව නෙමෙයි. එකත් පසක. ඒ කියන්නේ එකත් පස කියන්නේ ඉතුරු ඉන්ද්‍රියන් හතරම ෂට් ඩවුන් කරලා කන විතරක් දෙන්න. කන විතරයි පාවිච්චි කරන්නේ. එකත් පස කියන්නේ ඕනකොට. හරි? ඊළඟට ඒක ඇතුලේ ක්‍රියාත්මක වෙන දේ ඇතුලේ ක්‍රියාත්මක විය යුතු දේ තමයි මේක තක්ක ක්‍රමයට නොගෙයින් විතක්ක ක්‍රමයට. ඒ කියන්නේ තර්ක ඇතුලෙන් තර්කයක් ගොඩනගෙන්නේ නැති ක්‍රමයකට මේක ඇහෙන්න දෙන්න ඕනේ. ඇතුලෙන් තර්කයක් ගොඩනගෙන්නේ නැති විදිහට මේක ඇහෙන්න දෙන්න නම් ඒ තර්කයේ ගොඩනගෙන්න උදව් කරන මනස කියන එක අත්හිටවන්න ඕන. මනසේ මැදිහත් වීම. ඒ අහන එක සම්බන්ධයෙන් මනස කරන මැදිහත් වීම අත්හිටවන්න ඕනේ මේක අහන්න. ඕක තමයි මෙකැනිසම් එක. හරි? ඕක තමයි තාම සරලව මේ යාන්ත්‍රණය. ධම්ම ශ්‍රවණය කියන එකේ යාන්ත්‍රණය ඕනෝක. වැඩේ මේක ප්‍රැක්ටිස් කරන්නේ කොහොමද? ඊළඟට වැදගත්ම දේ. අහන්න ඕනේ මොනවද? ධම්ම ශ්‍රවණයනේ. දැන් අපි පොඩි කාලේ ඉඳන් දන්නවා බණ කියනවා බණ අහනවා. හරි? ධර්ම දේශනා ධර්ම ශ්‍රවණය. ධර්ම දේශනා. ධර්ම කියන්නේ මම හිතන්නේ සංස්කෘත වචනය. හරි? මගධි වචනය තමයි ධම්ම. ධම්ම කියන මොනවා කියලා දැන් කිව්වා. හරි? එතකොට ධම්ම දේශනා. ධම්ම ශ්‍රවණ. එහෙනම් කියන්න ඕනේ මොනවා ගැනද? ධම්ම ගැන විතරයි කියන්න ඕනේ. අපේ ශාරී දැන් ඔය ධම්ම ගැන කියන එක මනසේ මෙදිහත් වීමකින් තොරව මේක ඇහෙන්න දුන්නාම මේක ඇහෙන්නේ අපේ මේ ඇඟ හැදලා තියෙන ධම්ම වලට. ඒ කියන්නේ මුළු ඇඟට ඇහෙන්නේ ඒක. ශරීරයේ හැදිලා තියෙන ධම්ම කියන ස්වභාවයට තමයි මේක ඇහෙන්න ගන්නෙ. හරි? ඒතකොට ඕනෝකට තමයි ධම්ම ශ්‍රවණය කියන්නේ. ඒ කියන්නේ ධම්ම වලට ඇහෙන්න දෙනවා. ධම්ම ඇඟ හැදිලා තියෙන ධම්ම වලට ඇහෙන්න දෙනවා. මොනවද කියන්න ඕනේ? ධම්ම ගැන. වෙන මොනවා කිව්වත් වැඩක් නැහැ.
හරි. දැන් අපි සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය එදිනෙදා වැඩ කටයුතු කරද්දී අපි নানা ප්‍රකාර දේවල් ඇහෙනවනේ. අපි මේ ඇහෙන සියලුම දේවල් වලට අපේ මනස මැදිහත් වෙන්නේ නැහැනේ. හරි. අපේ මනස මැදිහත් නොවි අපිට ඇහෙන මහා ගොඩක් දේවල් තියෙනවනේ. මොකද ඒක එකකින්වත් වැඩක් වෙන්නේ නැහැනේ. පැහැදිලිද? එකකින්වත් වැඩක් වෙන්නේ මනස මැදි ඒ කියන්නේ ධම්ම ගැන ඒ වෙලාවට ධම්ම ගැන කිව්වොත් එහෙම මනස මැදිහත් නොවි ඇහෙන්න දුන්නොත් අන්න ඒක විතරක් ඇහෙනවා ධම්ම වලට. අනිත් කිසිම දෙයක්. ඒක මම කලින් කිව්වේ මනස මැදිහත් නොවි අපිට নানা ප්‍රකාර දේවල් ඇහිලා ඇතිනේ. ඒවෙන් කිසිම වැඩක් වෙලා නැහැ. කිසිම ප්‍රයෝජනයක් වෙලත් නැහැනේ. යම් විදියකට ධම්ම ගැන ඒ වෙලාවට කිව්වොත් යම් කිසි ක්‍රමයකට ඇහෙන්න දුන්නොත් මනස මැදිහත් නොවි අන්න ඒක අනිවාර්යෙන් ඇහෙනවා. ඒ ඇහෙන්නේ ධම්ම වලට. ඒක විතක්ක ක්‍රමයට මනස මැදිහත් වීමකින් තොරව ඇහුනොත් ඒක ඇහෙනවා ධම්ම වලට. ඒ ගැන තර්ක කරන්න මොකක් හරි මනස මැදිහත් වෙලා තර්ක කරන්න ගියොත් ඒක ඒ කියන ඒ ඊටාම වැදගත් ඒ කියන්නේ ධම්ම ගැන කියන එක තමයි ඊටාම වැදගත්ම දේ. බුද්ධ දේශනේ සෝවාන් කියන මට්ටමට එන්න නම් මේ විශ්වයේ තියෙන එකම සත්‍ය එච්චරයි. හරි? යම් කිසි කෙනෙක් දැන් මාර්ගඵල කියලා තියෙනවනේ. සෝවාන් සකු르දාගාමී අනාගාමී අරහත් කියලා. එතකොට යම් කිසි කෙනෙක් මේ පළවෙනි පියවරට පළවෙනි පඩියට නගින්න එන සෝවාන් කියන වචන ඇත්තට වැඩක් නැහැ. පළවෙනි පඩියට නගින්න නගින සීමාව දක්වා තියෙන එකම සත්‍ය මේ විශ්වයේ තියෙන ওই ධම්ම ගැන කියන එක විතරයි. එකම සත්‍යය. හරි? අන්නේ සත්‍ය ඇඟට ඇහෙන්න දුන්නොත් මනසේ මැදිහත්මීමෙන් තොරව ඒක ඇහෙනවා ඇඟේ ධම්ම වලට. අන්න ඒක තමයි ඒතේන සච්චේන සුවත්තියෝතෝ කියන්නේ. සත්‍යෙන් මේක සුවපත් වෙනවා. සුවපත් වෙන්න අපිට තියෙන ලෙඩේ මොකද්ද? අපිට තියෙන ලෙඩේ තමයි නැගිට වෙලා ඉඳන් උදේ අවදි වෙච්ච වෙලාව රැය තද නිින්දට යනතුරු චින්තන කියනවා හදනවා. අපි කලින් කියලා ඇති සාමාන්‍ය උදේ 6ට අවදි වෙලා රැය 10ට තද නිින්දට යන කෙනෙක් ඒ කියන්නේ පැය 16 වගේ ඇතුළත චින්තන කියන ඒවා 70000ක් විතර හදනවා. ඉලක්කම් එදත් මම කිව්වා ඉලක්කම් ලොකුට ගන්න එපා. ඒ සා ප්‍රමාණයක් හදනවා අපේ පාලනයකින් තොරව. හුඟක් ඒවා 99.9%ක්ම තියෙන්නේ අපේ පාලනයකින් තොරව. හැදෙනවා. හරි? එතකොට එච්චර ප්‍රමාණයක් මේවා හදන්නේ ඔන්න ඔය එච්චර ප්‍රමාණය මේවා හදන එක තමයි අපිට තියෙන ලෙඩේ. මොක තමයි භව. භව කියන්නේ ඉබේ වීම. භව කියන වචනේ තේරුම වීම. සිද්ධ වීම. ඕක හැදි යනවා. ඕක තමයි භව. හරි? ඒ තේන සච්චේන සුවත්තියෝද කියලා කියන්නේ ඔන්න ඔය භව කියන ලෙඩෙන් ගැලවෙන්න පුළුවන් ක්‍රමයක් තමයි සත්‍ය. සත්‍යයට සමන් දීම. මොකද්ද සත්‍ය? මේ එකම සත්‍ය ධම්ම ගැන කියන දේ. වෙන සියලු දේ බොරු. හරි? ධම්ම ගැන කියන දේ විතරයි සෝවාන් කියන මට්ටම මම කියන්නේ සෝවාන් කියන මට්ටමට විතරයි. ඒ ලෙවල් එක දක්වා එකම සත්‍ය තමයි විශ්වයේ තියෙන ওই ධම්ම ගැන කියන දේ. එහෙනම් ඒ ධම්ම ගැන කියන එක තමයි ඒ සත්‍යයෙන් තමයි අර භව කියන ලෙඩේ සුවපත් වෙන්නේ. මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද? සිද්ධ වෙන දේ කියගෙන නම් කොහොම? බුද්ධ දේශනේ තියෙන්නේ කය සහ මනස වෙන් කරන්න. හරිද? ඔකට මහා විශාල ආගමන ප්‍රමාණයක් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඒ මොනවා වුණත් කවදා හරි දවසක ඒ ටික ඒ පස්සේ එළවණකට තේරෙයි කවදා හරි දවසක බුද්ධ දේශනේ ඊටාම සරලව කියන්නේ කායෙන් මනස වෙන් කරන්න. කායෙන් මනස වෙන් නොකර කවමදාකවත් බුදුහාමුදුරු කියව මොනවද කියලා තේරෙන්නේ නැහැ. අනිත් ඔක්කොම ඔය තේරෙනවා කියලා මහා බර සූත්‍ර ආරයන තර්ක කරන්නේ ඔක්කොම ඔන්න ඔය කියන තක්ක ක්‍රමයට. ඒ කියන්නේ වෙන සංකල්ප හදලා ඒව අරගෙන තර්ක කරනවා. හරි? ඔකයි කරන්නේ කාය සහ මනස එල්ල තියෙන තාක්.
නිසා කය සහ මනස වෙන් කිරීම තමයි බුද්ධ දේශනේ අවුරුදු 45 බුදුහාමුදුරුවෝ කියලා දුන්නේ ඔන්න කය සහ මනස වෙන් කරන්න කියලා. ක්‍රම දෙකක් බුදුහාමුදුරුවෝ යෝජනා කරා. සාර්ථක වෙච්ච ක්‍රම දෙකක් තියෙනවා මේ කය සහ මනස වෙන් කරන්න. පළවෙනි එක අපි කිව්වා කලින් විස්තර කරා ඔය චින්තනය කියන ක්‍රියාවලිය අත්හිටවන එක. ඇත්තම සිදුවත් කුමාරයා මේ කය සහ මනස වෙන් කරේ චින්තනය කියන ක්‍රියාවලිය අත්හිටවලා. ඊළඟට සිදුවත් කුමාරයා ඒ ක්‍රමයෙන් නිවන් දැකලා පස්වග මානුන් ළඟට ගිහිල්ලා පළවෙනි වතාවට කොණ්ඩඤ්ඤ කාය මනස වෙන් කරේ මේ බුදුහාමුදුරුවෝ කියපු දේ අහලා. අන්නේ කියපු දේ දැන් පරණ පොත්වල තියෙනවා රෑ 30ක් දවල් 30ක් එක දිගට මේක විස්තර කරා කියලා. හරි ඒ වෙන්න ඇති. මොකද ඒගොල්ලෝ හිටියේ දාන සීල භාවනා කරනේ. එතකොට ඒ වගේ කෙනෙක් මෙතනට ගන්නවා කියන්නේ ලේසි නෑ. එතකොට ඒසා ප්‍රමාණ කාලයක් වැය කරලා අවසානයේදී මේ මානසයේ මෙදියත් වීමකින් තොරව මේක කොණ්ඩඤ්ඤට ඇහෙන්න සැලසුවා කොහොම හරි. අන්න එතකොට ඒ වෙනත් ක්‍රමයකට මේ කියපු බුදුහාමුදුරුවෝ කියපු දේ වෙනත් ක්‍රමයකට ඇහුණ පළවෙනි කෙනා තමයි කොණ්ඩඤ්ඤ. ඒක තමයි යාට අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියලා නම දැම්මේ. අඤ්ඤා කියන්නේ වෙනත් විදියකට. වෙනත් ක්‍රමයකට මේ ධම්ම ගැන කියපු දෙයක් අහපු පළවෙනි කෙනා. අන්න ඕකටම තමයි ඇත්තටම පෙර නොඇසූ දහම කියන්නේ. දැන් තර්ක කරන්නේ පෙර නොඇසූ දහම කියන්නේ මොකද්ද කියලා. දැන් මේ අපි කියන දේ එතකොට බුදුහාමුදුරුවෝ කිව්ව දේ කවුරු පෙර නොඇසූ දහම කියන එක මේව කරගෙන අහනවා නම් ඒක එතකොට දැන් ඊයේත් අහලා ඒක අදත් ඇහුවා මේක පෙර නොඇසූ වෙන්නේ නැහැ නේ. ඔය තර්ක ඔය විදිහට තර්ක කරොත් පෙර නොඇසූ කියන එකේ අදහස අපි දැන් අහන්නේ තක්ක ක්‍රමයටනේ. විතක්ක ක්‍රමයට පළවෙනි වතාවට අහන එක තමයි ඇත්තටම පෙර නොඇසූ කියන එක. ඒ විදිහට අහන් පළවෙනි වතාවට ඒ විදිහට අහුණා නම් කතන්දරය ඉවරයි එතනින්. හරිද? මොනකොට තමයි පෙර නොඇසූ කියන්නේ. පෙර නොඇසූ දහම. ඒ කියන්නේ මේ ධම්ම ගැන කියන එක පෙර කලින් ඒ කියන්නේ කලින් අහන්නේ මේ තක්ක ක්‍රමයටනේ. තක්ක ක්‍රමේ නැතෝ විතක්ක ක්‍රමයට අහන්න සැලසීම තමයි පෙර නොඇසූ කියන කතන්දරේ එන්නේ. දැන් ඕකත් පටලවගෙන මහා තර්ක ගොඩක් යනවනේ. කොහොමද පෙර නොඇසූ වෙන්නේ? එසේ කොණ්ඩඤ්ඤටත් දවස් 30ක් කිව්වා කියන්නේ ඒක පෙර නොඇසූ වෙන්න බෑනේ. අද කියනවා හෙටත් කියනවා අනිත් දවස් එහෙම කියන යන්නේ. එතකොට කලින් දවසේ කියපෑන්නේ ආයි කියන්නේ. එතකොට පෙර නොඇසූ වෙන්නේ නැහැ නේද? ඇත්තට පෙර නොඇසූ උනේ එයා විතක්ක ක්‍රමයට මේක පළවෙනි දවසට අහපු වෙලාවේ. අන්න පෙර නොඇසූ දහම. හරි. ඒතකොට ඇත්තට මෙතන සිද්ධ වෙන්නේ ওই විදිහට ඇහුවාම සිද්ධ වෙන දේ තමයි අපි කලින් කිව්වා බුද්ධ දේශනාවේ තියෙන කය සහ මනස වෙන් කරන්න. කය සහ මනස වෙන් කරන්න එතකොට මනස කියන එක උත්තරේ තමයි මනස කියන එක හැදිලා මනස කියන එක තියෙන්නේ අතරම ශරීරයට බාහිරින් වෙනම ඇලිලා තියෙන ශරීරයට. ඒතකොට මනස කියන එකත් හැදිලා තියෙන්නේ අපේ මේ ඇඟ හැදිලා තියෙන ධම්ම වලින්ම තමයි. ඒවටම කියන සංඛාරා කියලා ওই වචන දෙකේ ඒ කියන්නේ ධම්ම කියන්නේ මොනවද කියලා විස්තර කරන්න තමයි සංඛාරා කියන වචන පාවිච්චි කරන්නේ. ඒ ධම්ම හැදිලා තියෙන්නේ කොහොමද? හැදිලා තියෙන්නේ තොරතුරු වල එකතුවකින්. එතකොට තොරතුරු වල එකතුවට තමයි සංඛාරා කිව්වේ. ඒ දෙකම ඒ කියන්නේ ධම්ම කියන්නේ මොනවද කියලා විස්තර කරන්න පාවිච්චි කරපු වචන තමයි සංඛාරා කියන්නේ. ඒ සංඛාර වලින් තමයි අපේ ඇඟයි මනසයි කියන දෙකම හැදිලා තියෙන්නේ. අපිට අපි කලින් දැන් දන්නවා මනස කියන එක අපිට පේන්නේ නැත්තේ ඒ ඇදලා තියෙන කුඩා අංශ වල චලන වේගය තමයි වැඩි. කියන්නේ සාමාන්‍ය කියන ආලෝක වේගය වගේ 4 ගුණයක් කියලා. ඒ වගේ අති විශාල වේගයකින් මේක චලනය වෙනවා. ඒ නිසා තමයි අපිට පේන්නේ නැත්තේ අහුවෙන්නේ නැත්තේ. ඒතකොට ශරීරය කියන්නේ අපි ඇඟ කියලා කියන්නේ මේ සාමාන්‍ය පේන ඇඟයි මනසයි එකට ඇලිලා. ඒ කියන්නේ එකට ඇලිලා තියෙන ස්වභාවයට තමයි. කියන්නේ වේග දෙකකින් යුතු අංශු කොටවල් දෙකක්. අපි ඇඟේ තියෙන අංශුත් ඒ වගේ චලනය වෙනවා. නමුත් මනසේ අංශ වල චලනයට වඩා බොහොම අඩුයි ඇඟේ අංශ වල චලන වේගය. ඒ නිසා තමයි මේ අහුවෙන්නේ පේන්නේ.
ඒතර ඒ වගේ වේග දෙකකින් යුතු අංශු ගොඩවල් දෙකක් මෙහෙම ආකර්ෂණයකින් එකට අල්ලගෙන ඉන්න එක තමයි ශරීරය කියලා කියන්නේ. එතකොට මනස කියන එක ගලවලා වෙන් කරන්න විතක්ක ක්‍රමේ පාවිච්චි කරලා කියන්නේ ධම්ම ශ්‍රවණය කියන එක පාවිච්චි කරද්දී සිද්ධ වෙන්නේ ධම්ම ගැන කියන එක මනසේ මැදිහත් වීමකින් තොරව අපේ ඇඟේ තියෙන ධම්ම වලට ඇහුනොත් යම් මොහොතක අපේ ඇඟේ තියෙන අංශු ඒ ඇති වෙන තියෙන කුඩා අංශු ඒ කියන්නේ ධම්ම චලන වෙන වේගය වැඩි වෙනවා. ඒ චලන වෙන වේගයේ වැඩිවීම මනසේ අංශු වල චලන වේගයට වැඩි වුණොත් ඒ සමාන වුණොත් මේ දෙක එකට අල්ලන් ඉන්න බැරුව වෙන් වෙනවා. ඔන්න ඕක තමයි ධම්ම ශ්‍රවණයෙන් කාය සහ මනස වෙන් කිරීමේ යාන්ත්‍රණය. එතකොට ඕක තමයි මෙකැනිසම් එක. ධම්ම ශ්‍රවණයේදී සිද්ධ වෙන ඕන ඕක. ඇඟේ අංශු වල චලන වේගය වැඩි කිරීම තමයි ඇත්තටම මේ ධම්ම ශ්‍රවණයේදී සිද්ධ වෙන්නේ. ඒ අංශු වල වේගය චලන වේගය වැඩි වෙලා මනසේ අංශු වල වේගයට සමාන වුණොත් ඊට වැඩි වුණොත් මේ දෙක එකට අල්ලන් ඉන්න බැරුව වෙන් වෙනවා. අන්න ඒ වෙලාවට ඔය යථාභූත ඥාන දර්ශනය කියන එක දකිනවා. දැන් හුඟක් අය ඊළඟට තව කරන වැරද්ද තමයි ප්‍රතිඵලය. ඔය යථාභූත ඥාන දර්ශනය කියන එක අරගෙන තර්ක කරනවා. ඒකේට තර්ක කරන්න හිතන්නත් යන්න එපා. ඒක මෙතනට නොකිය බැරි නිසා කියනවා මිසක් ඇයි මේක කරන්නේ කියන එක කිව්වම ඒ පැත්තක් කියන්න බෑ. ඒතකොට ඒක සම්බන්ධයෙන් ඔය කෑල්ල කියපම ඒ කෑල්ල අරගෙන ඒක තර්ක කරන්න ගන්නවා. ඒව කරන්න යන්න එපා වැඩක් නැහැ. ඒක තමන් යම් කිසි මොහොතකට කය මාස වෙන් කරලා තමන් බලා ගන්න ඕන එකක්. හරි. ඒතකොට අතන කියාගෙන ආවේ ධම්ම සමයදී සිදෙන්න ඕන ඔබ. හරි. එතකොට ධම්ම ගැන කියන්න ඕනේ මනසේ මැදිහත් වීමෙන් තොරව ඒ ධම්ම ගැන කියන එක කනට ඇහෙන්න දෙන්න ඕනේ. පැහැදිලිද? ඕක තමයි ධම්ම ශ්‍රවණයෙන් නිවන් දකින්නවා කියලා කියන්නේ. මේ ලෝකේ වැඩිම ප්‍රමාණයක් නිවන් දැක්කේ ඔන්න ඔය ක්‍රමයට. දැන් අහලා දින සමහරට වචනය දෙකයි කියන්නේ. එහෙම අහලා තින්නේ. වචන දෙක කියපු ගමන් නිවන් දැක්කා. ආයෙගොල්ලන්ට වෙන වැල්වට අරන් සූත්‍ර මොනවත් අදාළ නැහැ. වචනයයි දෙකයි. ඒ කියන හැම එකක්ම ධම්ම ගැන තමයි ඒ වෙලාවට කියලා තියෙන්නේ. හරි. ඒක ඒ වෙලාවට හරියටම ශ්‍රවණය වුණොත් ධම්ම වලට අන්න අර සිද්ධ ක්‍රියාදාම සිද්ධ වෙලා මේක වෙන් වෙනවා. ඔක තමයි ධම්ම ශ්‍රවණය. ධම්ම ශ්‍රවණයෙන් නිවන් දකිනවා කියන්නේ ඕන ඔකට. පැහැදිලිද? පැහැදිලිනේ. එතකොට කරන්න ඕනේ ධම්ම ගැන තමයි කියන්න ඕනේ. වෙන මොනවා කිව්වත් වැඩක් නැහැ. හරි? ඔය ධම්ම ගැන දැන් කවුරු හරි මේකට උනන්දුවක් දක්වනවා නම් සමහර දැන්වක් අය ළඟ මේක තියෙනවා. ඔය ධම්ම ගැන සටිපට්ඨාන සූත්‍රයෙන් ගත්ත අරගෙන මේක සිංහලට හොඳ පැහැදිලි සිංහලට පරිවර්තනය කරලා අද රෙකෝඩින් එකක් තියෙනවා. ඒක අහන්න දෙන්න පුළුවන්. නමුත් ප්‍රධානම දේ ඒක අහන්න ඕනේ මනසේ මැදිහත් වීමකින් තොරව. මනසේ මැදිහත් වීමකින් තොරව මේක අහන්න තියෙන බාධාව තමයි අපි මෙතෙක් කල් මේ මතකයට බුද්ධාගම සම්බන්ධයෙන් බුද්ධාගම කියන එක සම්බන්ධයෙන් මතකයට දාගෙන තියෙන දැනුම. මේ ධම්ම ගැන කියන එක වුණත් තක්ක ක්‍රමයට අහපු ගමන් අර දැනුමත් එක්ක සංසන්දනය කර අතුලෙන් තර්ක කර තමයි අහන්නේ. සත්ත පහක වැඩක් වෙන්නේ නැහැ. ආපහු අලුත් දැනුමක් හැටියට මතකයට යනවා. උගක් එහෙම වෙච්ච අය ඉන්නවා. හරි? ඒගොල්ලන්ට මේක කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ආපහු අලුතෙන් දැනුමක් මතකයට දාගෙන ඉන්නවා. අර අත්දැකීමකට පත් වෙන්නේ නැහැ කීරවත්. හරි? දැන් ඊළඟට තව තර්කයක් දාපු එකක් තමයි මේ අපි ඔය දකින්නවා කියන එක මේ විඥාණයෙන් හදලා දෙනවා කියන එක. ඇත්තටම එහෙම විඥාණය එතන ඇත්තටම ඒ වෙලාවට විඥාණය කියලා එකක් නැහැ.
මනසේ මැදිහත් වීමකින් තොරව නම් මේක වැඩි සිද්ධ වෙන්නේ. එතන විඥානයක් කියන එකක් නැහැ. මොකද විඥානය කියලා කියන්නේ මනසේ අවදිය. මනසේ අවදිය නැති ඒ කියන්නේ මනස කියන එක ඒ වෙලාවට මැදිහත් නොවෙනවා නම් කොහෙන්ද විඥානයක්? ඒක තමයි මේක විඥාණයෙන් හදලා දෙන මේකකුත් නෙමෙයි. හරි? ඒක මොකක් හරි දාන තර්කය. විඥාණයට මැදිහත් වෙන්න ක්‍රමයක් නැහැ මෙතන. මොකද මනස කියන එක නැහැ ඒ වෙලාවට. මනසේ මැදිහත් වීමක් නැහැ ඒ වෙලාවට. හරි. එතකොට ඒකට ওই ධම්ම ශ්‍රවණය කියන එක හරියාකාරව කරන්න නම් මුලින්ම අපේ මේ බුද්ධ ආගම කියන එක සම්බන්ධයෙන් මහා ගොඩක් දැනුම තියෙන නිසා මතකේ දාගෙන තියෙන නිසා තමයි අර ව්‍යායාමය කරන්න කියලා කිව්වේ මුලින්ම. එතකොට අර ගහේ ව්‍යායාමය කිව්වේ. මීටර 500ක් විතර ඈත තියෙන ගහක් දිහා බලාගෙන ඉඳලා ඒ ආවස හිස් අවකාශයේ දිහා පොඩ්ඩක් වෙලා බලන් හිටියාම මේ චින්තනයක් කියන ක්‍රියාවලිය හැදෙන ක්‍රියාවලිය අඩපණ වෙනවා. බිඳෙනවා. ඒක ප්‍රැක්ටිස් කරන්න. දැන් ඒක ඕකටත් අර්ථ කරන්නේ දැන් කට්ටිය දැන් ඒක දිහා බලන් ඉඳ හිටියාම එක එක ඒවා පේනවා කියලා. ඒක හිස්සාව කවදියා බලන් ගියා කිසිම දෙයක් පේන්නේ නැහැ. ඒ වෙලාවට කිසිම දෙයක් පේනවා තියා මේ තමන් මෙතන ඉන්නවා දන්නෙත් නැහැ. ඒක හරියට ඒ ව්‍යායාම හරියට කරනවා නම් කිසිම දෙයක් ඒ වෙලාවට පේන්නේ නැහැ. පේන්නේ නැහැ විතරක් නෙමෙයි එතන ඒ වෙලාවට තමන් ඉන්නවා කියලා තේරෙන්නෙත් නැහැ. එහෙනම් තමන් වුණොත් නැත්නම් කොහොමද පේන්නේ යමක්? ඒ වගේ අනවශ්‍ය මේවා දාගන්න හොඳ නැහැ. ඒ කියන්නේ මේක කියන දේ කරලා බලන්න ඕනේ. මේකේ ප්‍රධානම දේ ට්‍රික් එක ඒකයි. මේක අර විපස්සී ගුණය කිව්වේ ඒකනේ. මේ කියන දේ කරලා බලන්න. වෙන අනවශ්‍ය මැදට රිංගව ගන්න නැතුව තර්ක කරන්න නැතුව අපව තර්ක කතන්දර එනවනේ. විතක්කමෙන් දැන් කියලා දුන්නේ. එතකොට ඒ වගේ අනවශ්‍ය මේවා දාලා තර්ක කරන්න නැතුව මේ කියන දේ සරලව කරලා බලන්න. මහා කාලයක් නෙවෙයිනේ. සතියක් දෙයක් මේ කියන දේ කරලා බලන්න. එතකොට මම කිව්වේ ඒ ටික ඉස්සරලා කරලා කරන්න. ඔය ගහ සම්බන්ධයෙන් කරලා කියලා දුන්න ව්‍යායාමය ඉස්සරලා කරලා බලන්න. මොකද එතකොට මනසේ මැදිහත් වීම අත්හිට ගන්න ලේසියි. අන්න ඊට පස්සේ ඔය ධම්ම ශ්‍රවණය කියන එක අර රෙකෝඩින් එක පුළුවන් නම් අහන්න. හරි? ඒක අහුවාම තමයි අර මනසේ මැදිහත් වීමෙන් තොරව මේක හරියටම ධම්ම වලට ශ්‍රවණය වෙන්න ගන්නේ. හරි? එතකොට ඒ වෙලාවට හරියටම ඇහුනොත් තප්පරය දෙකයි. ඇත්තටම ඇහෙන්නේ බොහොම සුළු කාලේ. වක්‍ර වාක්‍ය දෙකයි. හරියටම ඇහෙන්න ඕනේ වාක්‍ය දෙකයි. ඒ වාක්‍ය දෙක තුන ඒක ඇතුලේ තියෙනවා. ඒ වාක්‍ය දෙක තුන හරියටම මනස මැදිහත් වීම තොරව ඇහෙන්න දුන්නා නම් අන්න ඒ වෙලාවට හරි. ඒ වෙලාවට මේ කය මනස වෙන් වෙනවා. දකින්න කතන්දරේ වැඩක් නැහැ. ඒ තමන් දැක බලා ගන්න ඕනේ. තමන් නැහැ. තමන් කියන කෙනෙක් නැහැ. ඒතර වෙන ක්‍රමයකට වෙන ඥානයක් ඒ වෙලාවට උපදිනවා. අන්න ඒ ඥානයට තමයි මේක පේන්නේ. හරි? වෙන ප්‍රඥාවක්. ඥාන කියන්නේ ඒකනේ. විඥානය කියන අයින් වෙලා වෙන ඥානයක් උපදින ඒ ඥානයට තමයි මේක පේන්නේ. හරි? එතකොට ඒක තමයි ක්‍රමය. ධම්ම ශ්‍රවණය ගැන කියන්න තියෙන ඔච්චරයි. ධම්ම ශ්‍රවණයෙන් මේ නිවන් දකින්න කියන්නේ ඕකට. මේක වැඩේ මේක අහන්නේ කොහොමද කියලා තමයි කියලා දෙන්න අමාරු. අහන්න පාවිච්චි කරන්න පුළුවන් ප්‍රධානම දේ තමයි ඉස්සලා ඔය අර චින්තනය කියන ක්‍රියාවලිය අතිරම ව්‍යායාමයේ දිගට කරන්න. මොකද මේක අහන්නේ බෞද්ධයෝනේ. බෞද්ධයෝ නොවනට මේක ප්‍රශ්නයක් නැහැ. මොකද ඒගොල්ලන්ගේ මතකයේ බුද්ධ ආගම ගැන මොනවත් ඔළුවේ නැහැනේ. අර ආමුදුර මේක අර පොතේ මේ තිබ්බා කියලා මතකයේ දාගත්ත වැල්වට අරන් ගොඩවල් මතකේ නැහැ බෞද්ධයෝ නොවන අයට. ඒ අයට මේක ප්‍රශ්නයක් නැහැ. ඒ අයට කෙලින්ම මේක ඇහුවනම් හරි. හරිද? බෞද්ධයන්ට ඉස්සල්ලාම ඔය මතකයේ තියෙන මේක හිස් කරගන්න ඕනේ. මතකයේ තියෙන ඒවායින් තමයි මොකක් හරි කියපු ගමන් මනස මතකයේ තියෙන එක ඇදලා අරගෙන හදනවා ටග්ගල් තර්කයක්. ඒක අඩු කරගන්න තමයි ඒක මැඩපවත්ව ගන්න තමයි ඔර ව්‍යායාමය කරන්න කියන්නේ. මනසේ මැදිහත් වීම අඩපණ කරන්න. එතකොට ඒක අහන ක්‍රමය. අහන්න ඕනේ ඇහෙනවා. ඒ ඇහෙන කිසිම දෙයක් තේරුම් ගන්න යන්නේ නැහැ.
ගොඩක් වෙලාවට මිනිස්සුන්ට තියෙන අවුල තමයි කවුරු හරි දෙයක් කියපුව ගමන් ඒක තේරුම් ගන්න උත්සාහ කරනවානේ. ඒ මොකද ඒ අපි මේ විශ්වයෙන් හදලා දීලා තියෙන විදිය මේක. මේ මායාව තුළ මේක අපි හිර කරලා තියාගන්න විශ්වයෙන් හදලා දුන්න ක්‍රමය තමයි ඒක. ඒ කියන්නේ ඇහුණ ගමන් ඇතුලෙන් හදනවා තර්කයක්. ඇතුලෙන් මේක තර්ක කරලා ටක් ගාලා ගන්නවා. තර්ක කර ගන්නවා. ඒතර මේක අහන ක්‍රමය තමයි ඇහුණා විතරයි. තේරුම් ගන්න කිසිම වෙලාවක උත්සාහ කරන්නේ ඇහෙනවා කියන විතරයි තියෙන්නේ. අපි දැන් ඔය ගහදියා බලද්දිත් කිව්වනේ. දැක්කොත් දැක්කා පමණයි ඔය කතන්දරය ඇත්තටම. දැක්කා කියන එක විතරනේ මේ අපි අවදීන් ඉන්නේ. ගහදියා බලාගෙන ඉඳලා හිස් අවකාශය බලනකොට අපි ඇත්තටම දැක්කා කියන ස්වභාවයෙන් විතරයි ඉන්නේ. මොකද අපි ඇහැ පාවිච්චි කරන නිසා. දැක්කා කියන ස්වභාවය විතරක් තියෙනවා, ගහත් නැහැ මමත් නැහැ. ඒ කියන්නේ අදහස දැක්කා කියන ස්වභාවයෙන් අවදි වෙලා ඉන්න අපි ඊළඟට නිදි නැහැ. සාමාන්‍යයෙන් වෙන්නේ චින්තනය කියන ක්‍රියාවලිය අත්හැරුවොත් බලාත්කාරයෙන් ඩක් ගාලා නින්දට දානවා අපි. මොකද මේක වෙන්කරන්න විශ්වයෙන් ඉඩ දෙන්නේ නැහැ. එතන ඒ වෙලාවට වෙන්නේ අර විදිහට කරාම දැක්කා කියන එකෙන් අවදි වෙලා ඉන්නවා. හරි. ඒ ක්‍රමයම තමයි මෙතන තියෙන්නේ. ඇහුණා කියන එක විතරක් තියෙනවා. මේකක් ඇහුණා කියන එකෙන් විතරක් ඉන්නවා. ඒ ඇහුණ දේ ඇතුලෙන් තක්ක කරන්නේ නැතුව ඇහුණා කියන ස්වභාවයෙන් විතරක් ඉන්නවා. හුඟක් අයට තියෙන හැමෝටම තියෙන ප්‍රශ්නේ තමයි යමක් ඇහුණ ගමන් තේරුම් ගන්න උත්සාහ කරනවානේ. තේරුම් ගන්න කරන උත්සාහය තමයි වළක්වන්නේ. ඒ වළක්වන්න ක්‍රම පහසු වෙන්න තමයි අර ව්‍යායාම කරන්නේ. හරි? ඒ ව්‍යායාම කරාම ඇතුලෙන් මනස මැදිහත් වීම සහ මතකයේ තියෙනවා මනසෙන් ඇදලා ගන්න එක වළක්වනවා. ඒ අරගෙන දැන් ඇහුණ එක තර්ක කරන එක වළක්වනවා. අන්න ඒ වෙලාවට ඇහුණ එක ගඟේ ධම්ම වලට ඇහෙන්න පුළුවන්. ඇහෙන්න ගන්නවා. හරියට මේ ඇතුලෙන් තක්ක කියන ක්‍රමයේ අත්හිරුවා. ඒතර අහන්න ඕනේ ඇහුණා විතරයි. කිසිම දෙයක් තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ. තේරෙන්න පුළුවන් සමහරවිට කියන එක. හරිද? ඒ තේරුණේවත් එක පස්සේ එලවන්නෙත් නැහැ. තේරුණත් නැතත් අදාළ නැහැ. ඇහෙනවා විතරයි. හරි? ඇහුණා විතරයි. හරි? දැන් දෙවෙනි කොටස තියෙනවානේ බාහ්‍ය සූත්‍රයේම දැක්කොත් දැක්කා පමණයි, ඇසුනොත් ඇසුනා පමණයි. ඇසුනා පමණයි. තේරුම් ගන්න උත්සාහ කරන්න එපා. තේරුම් ගන්න උත්සාහ කරනවා කියන්නේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ මනස සම්බන්ධ කරලා. මනස සහ මතකයේ සම්බන්ධ කරලා තමයි තේරුම් ගන්න උත්සාහ කරන්නේ. තේරුම් ගන්න උත්සාහ නොකර මේක ඇහෙන්න දෙන්න ඕනේ. ඒකට පහසු වෙන්න තමයි ඔය චින්තනය කියන ක්‍රියාවලිය අත්හිරවන්න ඒ ව්‍යායාමය කරන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ හොයාගත්ත ක්‍රම දෙකම කය සහ මනස වෙන් කරන්න හොයාගත්ත ක්‍රම දෙකම අපි මේ වෙලාවේ පාවිච්චි කරනවා. ඒ දෙකම උගන්වන්නේ අපි මේ බුද්ධාගම කියලා එකක් දාලා මේ පොඩි කාලේ නම් මේක පුරවලා තියෙන නිසා එක වැල්වට අරන් වලින්. අනවශ්‍ය වැල්වට අරන් ගොඩකින් මේක පුරවගෙන තියෙන නිසා මතකේ. ඒකෙන් ගැලවෙන්න තමයි ওই ක්‍රම දෙකම උගන්වන්නේ. එහෙම නැත්නම් ඒ එකක්වත් ඕනේ නැහැ මේ වචන දෙක තුන කියනකොට වැඩේ සිද්ධ වෙන්න ඕනේ. පැහැදිලිද? ඔක තමයි කරන්නේ. ඇහුණා විතරයි. හරි? එතකොට ඇහෙන එක ඇඟේ ධම්ම වලට ඇහෙනවා. හරි? පැහැදිලිද? අන්නේ ධම්ම වලට ඇහිච්ච ගමන් ධම්ම වල අර චලනය සිද්ධ වෙනවා. හරි? ඔය විතක්කේති පපංචේති ඔහොම කියලා අහලා තියෙනව නේද? මොන සූත්‍රයක මට මතක නැහැ. ධම්ම වලට මේක ඇහෙනවා. ඇහුණාම ධම්ම වල ධම්ම විසින් තමයි මේක ග්‍රහණය කරගන්නේ. දැන් මේකට ගන්න පුළුවන් හොඳ උදාහරණ ඔය ධම්ම ශ්‍රවණයේ සම්බන්ධයෙන් ඔන්න අපි මෙහෙම එකක් ගන්නකො. දල අදහසක් ගන්න. අපි නිකන් හිතමු අපේ පන්ති යාළුවෝ. අපි හිතමු 25ක් කියලා. පන්ති එකට ඉගෙන ගත්ත යාළුවෝ ටික සෙට් වෙලා
ඔන්න ගියා සංගීත සංදර්ශන බලන්න. හරි ගෝල් ෆේස් එකේම 31 වෙනිදායි ගෝල් ෆේස් එකේ සංගීත සංදර්ශනය බලන්න ගියා. 30 දෙනෙක් විතර ගියා. එක පන්තියේ හිටපු යාළුවෝ මොකක් හරි ඉස්කෝලේක තමන්ගේ ඉස්කෝලේ එක පන්තියේ හිටපු යාළුවෝ 30 දෙනා ගියා. ගිහිල්ලා දැන් ඉතින් ස්ටේජ් එක තියෙනවා ඇනවුන්ස් කරනවා සින්දු ඇහෙනවා ඒව යනවා එක එක ඒකට අයිස්ක්‍රීම් කනවා වටපිට බලනවා කතා බහ කරනවා වීලු කරනවා කර එක වැඩක නෙමෙයිනේ 30 දෙනා වැඩ 30ක වගේ ඉන්නවා. අඩු ගානේ වැඩ 25කවත් ඉන්නවා 30 දෙනා. හරි. කොහොම ඉන්න අතරේ එක වෙලාවකදී ওই ස්ටේජ් එකේ ඇනවුන්ස් කරන කෙනා එකපාරට කිව්වොත් අහවල් ඉස්කෝලේ අහවල් පන්තියේ අහවල් කට්ටිය කියලා කිව්වොත් අර 30 දෙනාම එක මොහොතේ ස්ටේජ් එකේ දිහා බලනවනේ. නේද? එක මොහොතේ ස්ටේජ් එකේ දිහා බලනවනේ. ඇයි ඒ තමන් ගැන කිව්වේ කියලා ඒගොල්ලන්ට ඇහුණා. ඒ කිව්වේ තමන් ගැන කියලා දැනගත්තා. දැනගත්තම ටක් ගාලා ස්ටේජ් එකේ දිහා බැලුවා. 30 දෙනා බලනවා. අන්න ඔක තමයි ධම්මසෝනේ කියලා දෙන්න පුළුවන් මේක ඇතුලේ මොකද සිද්ධ වෙන්නේ කියලා කියලා දෙන්න පුළුවන් සරලම උදාහරණය. සරල සිංහලෙන් තාම සරලම උදාහරණය. ඔන්න ඔය වගේ සිද්ධියක් මේ ඇඟ ඇතුලේ සිද්ධ වෙනවා ධම්මශ්‍රවණය කියන එක මනසේ මැදිහත් වීමෙන් තොරව ඇහෙනකොට. ධම්ම ගැන කියන්න ඕනේ. වෙන මොනවත් කියලා වැඩක් මොනවා කිව්වත් වැඩක් නැහැ කියලා මම කලින්ම කිව්වා. ධම්ම ගැන කියනකොට වෙන මැදිහත් වීමෙන් තොරව නම් මේක ඇහෙන්නේ අන්න ඒ ධම්ම වලට ඇහෙනවා. අන්න ධම්ම කලබල වෙනවා. අන්න අපි ගැන කිව්වා කියලා අන්න ඇහෙන්න ගන්නවා. අන්න කලබල වුණා. අන්නේ කලබල වෙනවා තමයි මේක චලනය වැඩි වෙන්නේ. ඒ චලනය වැඩි වෙලා තමයි මනසේ ධම්ම වල තියෙන චලනයට වඩා වැඩි වුණොත් සමාන වුණොත් මේ දෙක වෙන් වෙනවා. ඕක තමයි තාම සරලව මේකේ මෙකැනිසම් එක. ධම්මශ්‍රවණය. හරි? ඕක තමයි කරන්න ඕනේ. ධම්මශ්‍රවණය. ඕක තමයි කරන්නේ කොහොමද කියලා කියලා දෙන්න අමාරුයි. නමුත් මම හිතනවා මොකක් හරි දාලා අදහසක් එන්න ඇති කියලා. මේක කරගන්න විදිය. ඊළඟට කෙනෙක් ඇහුවානේ මේ මේක දැනගත්තේ කොහොමද කියලා. හරි. මේක තමයි වැදගත්ම දේ. හරි. අවුරුදු දැන් මේ ක්‍රමය අවුරුදු 2100ක් පරණයි. අවුරුදු 2100ට කලින් සිදුවත්කම බුදුහාමුදුරුවෝ පාවිච්චි කරපු ක්‍රමය ධම්මශ්‍රවණය කියන ක්‍රමය. මේක අවුරුදු 2100කට පස්සේ මේ ලෝකෙට එලි දැක්ුවේ. හරියටම ටක්කෙටම නිර්වචනය කරලා එලි දැක්ුවේ ડોક્ટર ගාමිණී අබේ කියන මහත්මයා. දැනට එංගලන්තේ මැන්චෙස්ටර් වල ඉන්නේ. මගේ ඉතාම හොඳ හිතවතේ මගේ ගුරුවරයා ඇත්තටම. එතුමා තමයි අවුරුදු 2100කට පස්සේ මේ යාන්ත්‍රණය හරියටම ලෝකෙට ඉදිරිපත් කරපු පුද්ගලයා. මේ ක්‍රමයෙන් කාය මාංශ වෙන් කරපු අය මම හිතන්නේ 2000කට විතර කිට්ටු ප්‍රමාණයක් දැන් ලංකාවේ ඉන්නවා. හරි. අපේ තියෙන අවුල තමයි අපේ ලංකාවේ තමයි බණ දේශනා කරන YouTube තියෙනවනේ මහා ගොඩක්. ඒගොල්ලෝ හුඟක් වෙලාවට දැන් මේ ලෝකේ දැන් ඉන්න අය. ඒගොල්ලෝ කතා කරනවා එකාට් ටෝලේ ගැන, රූපර්ට් ස්පයිරර් ගැන කතා කරනවා. තව ඒ වගේ මහා ගොඩක් නම් තියෙන අය කතා කරනවා. කිසිම කෙනෙකුට මේ ડોક્ટર ගාමිණී අබේ ගැන අහුවෙලා නැහැ ඒගොල්ලන්ට. අහුවුණත් ඒගොල්ලෝ ඉස්සරහට දාන්නෙත් නැහැ. ඒක අපේ මම හිතන්නේ ජාති අවුල. හරි. එතන මේක ඉතාම වැදගත්. කවුරු හරි කෙනෙක් මේ කියන එක අහලා මම ගොඩක් දේවල් මම කියලා තියෙනවානේ. ඒ ක්‍රමයට කවුරු හරි මේ යම් කිසි කෙනෙක් කාය මානසම වෙන් කරලා මේ යථාභූත ඥාන දර්ශනය කියන එක දැක්ක කවුරු හරි. ඒගොල්ලෝ මට කන්ටැක්ට් කරොත් මම කන්ටැක්ට් කරන්නේ ඒගොල්ලෝ කෙලිම සම්බන්ධ කරන්නේ ඒ ડોක්ටර්ට. ડોක්ටර් ගාමිණී අබේට. හරි. නිසා ඒක ඊටාම වැදගත් මේක හොඳ ප්‍රශ්නයක් මගෙන් ඇහුවේ කොහොමද මේවා දැනගන්නේ කියලා. මේ ක්‍රමයේ ගැන්නුවේ මේ ලෝකෙට ඉදිරිපත් කරේ අවුරුදු 2100කට පස්සේ. මේ ලෝකෙට ඉදිරිපත් කරේ ડોક્ટર ගාමිණී අබේ. හරි. ඒවත් එකක් ටිකක් ඔලුවේ තියාගන්න. හරි. ඒක වැදගත්. දන්න අයට කියන්න.
එතුමාගේ වීඩියෝස් ඇති මේ YouTube එකේ ඔයාලා බලන්න. මම කැමති කෙනෙක් ඉන්නවා නම් මට කියනවා මම එවන්නම්. නිකන් ඉන්නවට අහලා බලන්න. අහගෙන බලන්න. හරි. හරිනේ. ප්‍රශ්න තියෙනවද?